මේ දවස්වල තියෙන අධික උෂ්ණත්වයත් එක්ක අපි හැමෝටම එලිපහලේ වැඩක් කරගන්න යත් හරිම අමාරුයි. ඒතර එහෙම තත්ත්වයක් තියෙද්දි ෆෝමියුලා 1 දායකයෝ මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒක. ඩෙස්පා ෆෝමියුලා 1 ලෝක ශූරතාවයේ දෙවන අදියර පැවැත්වුණේ බහරේන්හි සකීර් බහරේන් ජාත්‍යන්තර ආදාවනපති. 2005 අප්‍රේල් 3 වෙනිදා පැවැත්වෙච්ච මේ රේස් එක වාර්තාගත වෙන්නේ ෆෝමියුලා 1 ලෝක ශූරතා ඉතිහාසයේ අධිකම උෂ්ණත්වයේ වාර්තා වෙච්ච රේස් එක විදිහට. ඒ තමයි සෙල්සියස් අංශක 46.5ක වාර්තාගත උෂ්ණත්වය. රේස් එකේ ආරම්භයට ගියොත් එහෙනම් පෝල් පොසිෂන් එකේ මේ රේස් එක ආරම්භ කළේ ෆර්නැන්ඩෝ අලොන්සෝ. දෙවන ස්ථානයේ සහ තුන්වන ස්ථානයේ රේස් එක ආරම්භ කළේ මයිකල් ෂූමාකර් සහ ජානෝ ට්‍රූඩි. ඒතර මේ විදිහට රේස් එක ආරම්භයේදී ෆෝමේෂන් ලැප් එකේ ඉඳලම ගොඩක් දායකයෝ රිටයර් වුණා. මුළු රිටයර්මන්ට්ස් 8ක් වාර්තා වුණා මේ රේස් එකේ ලැප් 57 පුරාවට. විශේෂම කාරණේ තමයි මයිකල් ෂූමාකර් දෙවන ස්ථානයේ සිටිද්දී ඔහුට රේස් එකකින් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඔහුගේ යාන්ත්‍රික දෝෂයක් එක්ක. ඒකත් එක්ක ෆර්නැන්ඩෝ අලොන්සෝ තප්පර 13.4ක පරතරයක් යානෝ ට්‍රූඩිට තියලා රේස් එක ජයග්‍රහණය කරනවා. ඒකත් එක්ක ඔහු ලෝක ශූරතාව ඉදිරියට යද්දී රේස් එක තුන්වන ස්ථානය හිමි කරගන්නේ කිමි රැයිකෝනන්. ඉතින් මේ විදිහට රේස් එක දුෂ්කරව පැවැත්වෙද්දී මාක් වෙබර් එක අවස්ථාවකදී ඔහුගේ පිට් එකට ඇවිල්ලා පිට්ටු එක එක්කෙනගෙන් වතුර බෝතලයක් උදුරගෙන දීලා ආයේ නැවත විසිකනවා. අන්න ඒ වගේ ඉතාම දුෂ්කර තත්වයකට මේ රේස් එක පුරාවටම දායකයෝ පත් වෙලා හිටියා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඒ වගේම නිතරම හයිඩ්‍රේට් වෙන්න පුළුවන් තරම් විදිහට